ෆ්‍රාන්ස් කෆ්කා කියන්නේ ජර්මන් භාෂාව කතා කරන බොහිමියානු නවකතාකරුවෙක් සහ කෙටිකතා රචකයෙක්. ඔහු විසිවන සේවසය පැවතුණු සාහිත්‍ය ලෝකයේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙනවා. ඔහුගේ කෘති 20 සහ 21 වන සේවස්වලදී ලෝකයේ ලේඛකයින්, විචාරකයින්, කලාකරුවන් සහ දාර්ශනිකයින් විශාල පිරිසකට විශාල මතවාදීමය බලපෑමක් කරලා තිබුණා. කිසිම දවසක විවාහ නොවූ සහ දරුවන්ට නොමැති වූ කෆ්කා දවසක් බර්ලිනයේ උද්‍යානයක් හරහා ගමන් කරමින් හිටියා. එතකොට ඔහුට වයස අවුරුදු 40යි. එහෙම ඇවිදන් යනකොට කෆ්කා දකිනවා උද්‍යානයේ අදාළ ඉන්න ගෑනු ළමයෙක්ව. දරුවාගේ හැඬීමට සංවේදී වුණු කෆ්කා ඇය ළඟට යනවා. ගිහින් අහනවා අදන්නේ කියලා. එතකොට ඇය කියනවා ඇගේ ප්‍රියතම බෝනික් නැති වෙලා කියලා. ඊට පස්සේ කෆ්කා ඇයත් සමග එකතු වෙලා උද්‍යානයේ පුරාම බෝනිකා හොයන්න පටන් ගන්නවා. ඒ දෙන්නගේම උත්සාහයන් අසාර්ථක වෙනවා. අවසානයේදී ඔහු ඒ පුංචි ගෑනු ළමයට කියනවා පහුවෙනිදා උද්‍යානයට ආවම නැවතත් ඔහුව හමු වෙන්න කියලා. කිව්ව විදිහටම ගෑනු ළමයා ඊට පහුවදා ඔහුව හමු වෙන්න වෙලා හිටියා. ඊළඟ දවසේ දෙන්නම එකතුලා බෝනිකා හොයනවා. ඒත් හම්බ වෙන්නේ නැහැ. පුංචි ගෑනු ළමයාගේ මූණ ටික ටික බිරවෙන්න පටන් ගන්නවා. දුකටම. ඒත් කෆ්කා හදිසියෙම සාක්කුවට අත දාලා දෙයක් එළියට ගන්නවා. ඒක ලියුමක්. කෆ්කා ඇයට බෝනිකා විසින් ලියන ලද ලිපියක් ගෙනල්ලා ඇය කඳුළු පිහත ගන්න ගමන් ලියුම අතට අරන් කියවන්න පටන් ගත්තා. ඒකේ තිබ්බේ මෙහෙමයි. මගේ පුංචි මිතුරිය, කරුණා කරලා ඔය අඬන්න එපා. මට ලෝකේ බලන්න ආස නිසා සංචාරයක් ගියා. මගේ වික්‍රමාන්විත සංචාර ගැන ඔයාට දිගටම ලියන්නම්. ඒ අනුව එදා ඉඳන් කෆ්කාගේ ජීවිතයේ අවසානයේ දක්වාම ලියවෙන කතාවක් ආරම්භ වෙනවා. එදා ඉඳන් උද්‍යානයේදී හම්බවන පුංචි සුන්දර මිතුරිය සහ කෆ්කාගේ නිරන්තර හමුවීම් පිරුණේ ඇගේ අතට පත් කිරීමේ අරමුණින් ඔහු විසින් පරිස්සමට ලියපු බෝනිකාගේ වික්‍රමාන්විත ලිපි සහ සංවාදවලිනුයි. අවසාන දවසේදී කෆ්කා නැවත බර්ලිනයට පැමිණියාම බෝනික්ෙක් මිලදීගෙන ඇයව බලන්න ආවා. ඔබ මොකද හිතන්නේ? ඒක දැක්කම ඇයට සතුට හිතෙන්නේ නැතිද? ඇත්තටම නෑ. අලුත් බෝනික දැකපු ඇය මුහුණ අඳුර කරන් කෆ්කාට මෙහෙම කිව්වා. ඒක මගේ බෝනිකා වගේ පේන්නේ නෑ. ඒක ආපු කෆ්කා බෝනිකා ලියු තවත් ලිපියක් ඇයට බාර දුන්නා. මගේ සංචාරයන් විසින් මාව වෙනස් කරලයි තියෙන්නේ. ඒක කියවපු පුංචි දැරිය අලුත් බෝනිකා බදාගෙන සතුටින් ගෙදරට අරන් ආවා. ඒ සිද්ධියෙන් වසරකට පමණ පස්සේ කෆ්කා මිය ගියා. අවුරුදු ගණනාවකට පස්සේ පුංචි දැරිය සුන්දර තරුණියක් බවට පත් වෙනවා. දවසක් ඇය තමන්ගේ බෝනිකා තුළ තිබිලා කොලයක් සොයාගන්නවා. ඒකේ තිබ්බේ කෆ්කා විසින් ඇයට ලියලා අත්සන් කරපු කුඩා ලිපියක්. ඇය ඒක එළියට අරන් කියවන්න පටන් ගන්නවා. ඔබ ආදරය කරන සෑම දෙයක්ම බොහෝ විට නැති වෙලා යන්න පුළුවන්. නමුත් සියල්ල අවසානයේදී ආදරය වෙනත් ආකාරයකින් නැවත ඔබ වෙතට පැමිණෙනවා. ඔබ ආදරය කරන හා ආශා කරන හැම දෙයක්ම ජීවිතයේ නිශ්චිත අවස්ථාවකදී ඔබෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. නමුත් ඒ තමයි ඔබ වගේම මමත් ගෙවන මේ ජීවිතයේ ස්වභාවය. හැබැයි ඒ හුදකලා අහිමිවීම මත ඉඳන් සමස්ත ජීවිතය පිළිබඳවම තීන්දුව තීරණ ගන්න ඔබ උත්සාහ කරන්න එපා. මොකද ඉතාම කෙටිකාලයකට විතරක් ඔබ විඳින වේදනාවේ අඳුරු අත්දැකීම හරහා ඇත්තටම සිද්ධ වෙන්නේ ඔබව ඔබේ සමස්ත ජීවිතයම යථාර්ථය වෙත ලං කරන එකයි. ඊට පස්සේ ඔබ ජීවත් වුණාට වඩා පුළුල් අවබෝධාත්මක ඇසකින් බලලා හැම දෙයක්ම තේරුම් ගන්න පෙළඹෙනවා. ඒ වගේම ඔබ ජීවිතය දිහා බලන ආකාරය ඔබේ ඉදිරි දර්ශනයද සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඒ අත්දැකීම් චාරිකාව අවසානයේදී ඔබ වෙනස් වෙනවා වගේම වෙනස්ම ආකාරයකින් ආදරයද අනිවාර්යෙන්ම හමු වෙයි. ඒ නිසා අවධානයෙන් ජීවත් වෙන්න.